Hello ළමයි. Welcome back to Dula's vlog. ඉතින් ඔන්න කැම්පස් පටන් ගන්නයි හදන්නේ. ඒ කියන්නේ මම හෙට කැම්පස් එකට යනවා. මාතරට යනවා. මට හිතුණා මම ගෙනියන බඩු මොනවද කියලා ඔයාලට පෙන්නන්න. ඇත්තටම කිව්වොත් එද්දී ගොඩාක් බඩු අරගෙන ආවා. මට මතකයි කරේ බෑග් එකයි ඉස්සරහින් බෑග් එකයි පැත්තෙන් ලැප්ටොප් බෑග් එක මේ පැත්තෙන් තව බෑග් එකක්. මම බෑග් 4ක් අරගෙන ආවා. යනකොට මම ඉච්චර අරන් යන්නේ නැහැ. සතියෙන් සතිය මම කොහොමද කොළඹ ඉඳන් මාතරට යනවා. මාතර ඉඳන් කොළඹ වලට යනවා. එහෙම මාරු වෙන නිසා මම පොඩි දේවල් ටිකක් තමයි අරන් යන්නේ. ඉතින් ඔයාලත් එහෙම ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාලට හිට මෙහෙට යනකොට අරගෙන යන්න දේවල් ටිකක් හිතා ගන්න බැහැ වගේ නම් මේ vlog එක ඔයාලට වැදගත් වෙයි. මෙහෙමයි. හරිද? මම දන්නේ නැහැ මම ඇත්තටම දැන් මොනවද දාගන්න ඕන දේවල් කියලා. හැබැයි මම ඔයාලට මෙන්න මේක පෙන්නන්නම්. මම මේක ඔයාලට කලින් වීඩියෝ එක පෙන්නලා ඇති. මේක තමයි මගේ වොෂ් බෑග් එක. ඉතින් මේක මම හිතුවා මට හැමතිස්සෙම ලොකු දේවල් අරගෙන යන්න බෑනේ. හිතන්නකෝ ෂැම්පූ බෝතලේ මගේ මෙච්චරක් විතර ලොකුයි. ඉතින් ඒවා ඔක්කොම හෙට මෙහෙට අරන් යන්න ගියාම මට ඒවා බරයි අනේක ඔක්කොම ටික එකතුම රෙදිත් එක්ක එකතු වුණාම තවත් බරයි. මං ඉතින් මේ වොෂ් බෑග් එක ඒකට හදාගත්තා. මේකේ තියෙනවා මම ගත්ත චූටි මෙන්න මේ වගේ බෝතල්. ඔයාලා මගේ ෆේස් වොෂ් එක දැකලා ඇති මගේ චූටි කන්ටෙන්ට්ස් වලින්. මේ ඒක ෆේස් වොෂ් එක මම මේකට දාගත්තා. මේකේ තියෙනවා බොඩි වොෂ් එකක්. ඒ වගේම ෂැම්පූ එකකුත් තියෙනවා. ෂැම්පූ. මේකේ තියෙනවා ෂැම්පූ. ඉතින් මට ඒක ලේසි. අත්‍තරම හෙට මෙහෙට අරගෙන යන එක මට හරිම අමාරුයි නැත්තම් මොකද හැම සතියෙම හිතන්නකො තඩි බෑග් එකක් අරන් හෙට මෙහෙට යන්න බෑනේ. මම ඒක නිසා හිතාගත්තා මේ පාර මේ පවුච් එක මාතර අරගෙන යනවා කියලා. එතකොට මේ වීඩියෝස් වල ඉතින් අර ෂැම්පූ බෝතල්, ෆේස් වොෂ් බෝතල් මොකුත් නැහැ මේක ටික තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි මම සරප්පි දෙකක් ගත්තා ළමයි. මේක මම අපේ ඔෆිස් එකේ අක්කා කෙනෙක් දානවා දැක්ක. මට ආසි හිතුණා ඒකට. හරිම නිකන් ලක්සරි ටයිප් එකක් වගේ. ඒක හරිම වැදගත් පාටයි අත්‍තරම කිව්වොත් මම ඉතින් ඒකට මම මේකට ආස වුණේ. හරිම දැම්ම පොඩි පොෂ් ලුක් එකක් එනවා. හරි. ඊට පස්සේ ඉතින් මම ගොඩක් ඕඩර්ස් වගේක් තියෙනවා. මේ ඔක්කොම මේ ඕඩර්ස් වගේක් එන ගොඩක් තියෙනවා පැක් කරන්න. ළමයි ගොඩක් ඉල්ලුවා කටු. එයාලා හැමෝටම thank you. Thank you so much මට මේ කරන මට මේ දෙන support එකට. එයාලගේ orders ටික pack කරලා තියෙන භාගයක් මේ අද අලුතෙන් අරන් ආපු කටු. මේ මෙන්න මේ කටට වල හරි ආසයි. මේක මම ආසයි black color. මගේ කැමතිම පාට මොකක්ද ඇහුවොත් මම කියන්නේ black. මගේ wardrobe එකේ ගොඩක්ම තියෙන්නේ black color dresses. මම බයිනවා සමහර වෙලාවට කළු පාට ඇඳුමක් ගන්න දැම්ම බයිනවා. මම හිතන්නේ ඒක කළු පාටට ආස කට්ටිය හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක්. අපි කළු පාටට ආසයි. හරි. වැඩි කතාව ඕන යන් බෑග් එක හදාගන්න. දැන් මම දැනට අරගෙන යන්නේ මෙන්න මේ බෑග් එක. මේක තියෙනවා මම අලුතෙන් ඕඩර් කරපු එකක්. ඒක මට හිතාගන්න බෑ මෙහි අන්බොක්ස් කරනවද මාතර ගිහලා අන්බොක්ස් කරනවද කියලා. අපි මෙහි අන්බොක්ස් කරමු මේවත් පෙන්නන්න. කියන්න ඕන දෙයක් තියෙනවා මට. හොස්ටල් නැහැ මේ පාර. හැබැයි මට හොඳ බෝඩිමක් හම්බුණා. මම තාම මේකට ගියේ නැහැ. අපි මේකේ බඩු ටික දාගන්න. කොහෙද යන්නේ? කැමරා එකත් පිස්සු කියනවා තියාගෙන. ටයිපොඩ්. මං හරියට මේ ටයිපොඩ් එකට තිම්මී වරන් දැකලා තියෙන වීඩියෝස් වල තියෙනවනේ. මේ වීඩියෝ එකේ මම කතා කර තමයි ඉතින් ওই වීඩියෝ එක කරන්න. හැබැයි මට හිතුණා මේක එඩිට් කරනකොට ඇත්තටම මටම බෝරින් නේ මේක කියන එකක් අහගෙන ඉන්න එක. ඔයාලටත් බෝරින් හිතේ කියලා මම මේකේ ස්පීඩ් එක වැඩි කළා. මම මෙතන කියන දේවල් ඔයාලට කෙටියෙන් කියන්න හිතාගත්තා. ඇත්තම කිව්වොත් මෙහෙමයි. දැන් මම ඔයාලට මුලින්ම කිව්වනේ මම කොළඹ ඉඳන් මාතරට ඉඳන් කොළඹට හැමතිස්සෙම හැම වීකෙන්ඩ්ස් වලම එහෙට මෙහෙට යනවා කියලා. ඉතින් ඒක නිසා මම වැඩිය බෝඩිමේ ඉන්නේ නැති වෙයි කියලා මම දන්නවා. ඒක නිසාම මම අරන් යන්නේ ඇඳුම් හරිම ටිකයි සහ මම ওই මගේ මේකප් පවුච් එක තමයි හදාගන්නේ. ඒකටත් ලොකු දේවල් දාගෙන යන්නේ නැහැ. ওই ලොකු බොක්ස් එකේ තියෙන දේවල් වලින් හරිම ටික දෙයයි දාගන්නේ. ටිකක් ඉතින් වරහන් ඇතුලේ ගොඩ දෙයක් කියලා හිතාගන්නකො. කොහොමද මට මොකද ඒව ඕනෙම. ඊට පස්සේ පෙන්සිල් කේස් එක හදාගත්තා. තව ඊට පස්සේ මට ගෙනියන්න තියෙන ඇඳුම් ටික, ටූත් බ්‍රෂ් ටික, ෂූස්, ඒ වගේම මේ වගේ මෙන්න මේ ඕඩර්ස් ටික, තව ඇඳුම් ටිකක් එහෙම දාලා රෙඩි කරගත්තා. හායි
දැන් වෙලාව 12ට කාලයි. මම බෑග්ස් ටික අස් කරලා නිදාගත්තා. අර ඉතින් එක බෑග් එකක් හදලා ඉවරයි කියලා. ඒ බෑග් එක හදලා ඉවරයි. ඊට පස්සේ තව බෑග් එකක් එකතු වුණා. මම ඔයාලට ඒකට පෙන්නන්නම්. මේකේ තියෙනවා අර මගේ බාස්කට් එකකම තියෙනවා ස්කින් කෙයාර් ටික. ඊට පස්සේ ඕඩර්ස් වගේක් තියෙනවා. ෂූස් දෙක තියෙනවා. බෙඩ් ෂීට් කොට්ටුර ඒ ටික තියෙනවා. මේ තියෙන හෙට ඇඳන් යන ඇඳුම. අර බෑග් එකේ නිකන් ওই ට්‍රයිපොඩ් එකයි වටින දේවල් ටික තියෙන පර්ස් එක ෆෝන්ස් ඒ ඔක්කොම දානවා. එතකොට මේකයි ඒකයි තමයි තියෙන්නේ. පිස්සු වගේ. ලේසි නැහැ මෙහෙම ගෙදර ඉඳන් යුනිවර්සිටි යනවා කියන එක. වැකේෂන් ඉවර වෙලා යනවා කියන එක හරිම පිස්සුවක්. අයියෝ. කරන්න දෙයක් නැහැ ඉතින්. ඉගෙන ගන්නත් එපා. අන්තිම නිතර වෙන ඕක විතරයි. ඒක නිසා ඉගෙන ගන්න. කොහොම හරි ඉතින් මේ මිරර් එක මට ගොඩක් මිස් වෙයි. දැන් TikTok වීඩියෝස් ගන්න මිරර් එකක් නැහැ මට. මම මොකක් කරන්නද කියලා අපේ නංගිට කම්පියුටර් එකක් ගෙනත් දුන්න මම දන්නේ නැහැ මේ තියෙන හැටි. මම නම් හදන්නේ නැහැ. වැඩ නැහැ හදන්න. මම හදන්නේ නැහැ. එයාලට ඕන නම් හදාගනි. ওই ටික තමයි ඉතින් තියෙන්නේ. දැන් ඉතින් හෙට යන්නයි තියෙන්නේ. මේ vlog එක මෙතනින් ඉවර කරනවාද නැත්නම් හෙට එකත් එක්ක මුලින් ඉඳන් දානවාද කියලා තීරණය වෙන්නේ මේක එඩිට් කරන වෙලාවට. එහෙනම් ඉතින් හෙට උදේ වෙනකන්. පාන්දර දවසේ අල්ල ගන්න බැරි වුණා. හොඳටම නිදියා. උදේ ලෙක්චර් එකකට යන්න වෙන්න. දැන් ඉතින් මේ බාට ටික ලාස්ට් කරගෙන යනවා. දන්නවද අනිති මට ඉතින් නින්දත් එක්ක තියෙන පුදුම ආත්මීය බැඳීමක්. ඒකයි ඉතින් උදේත් නින්ද ගියේ. නැත්තම් ඉතින් උදේ ලෙක්චර් එකට හරි යන්න තිබ්බනේ මට. කොහොම හරි මාතර බස් එකට නැග්ගම ඔන්න ටිකට් එකේ ප්‍රයිස් එක වැඩි කළා. දැන් 1210ක්. ඉතින් ඔය යන අතරමඟ මට ඉතින් සතුටුදායක ආරංචියක් තිබ්බා. අපිට මහපොළ වැටෙන්නයි යන්නේ. ඉතින් මහපොළ සයින් කරන්න කියලා දාලා තිබ්බා. ඒකත් බලන ගමන් මං හොඳ නිින්දක් දැම්මා. මට සාමාන්‍යයෙන් බස් එකක නැග්ගට පස්සේ නිින්ද යනවා. මගේ වීඩියෝස් කලින් ඉඳන්ම බලන කෙනෙක් නම් දන්නවා. මං බස් එකට නැග්ග වෙලේ ඉඳන් හරියටම මෙන්න මේ එක්සිට් එක ගාවට වෙනකන් හොඳට නිදි. පුළුවන් නම් බස් ස්ටෑන්ඩ් එකට යනකන් ඒත් නිදි. මුලින්ම මූණ හොද ගන්න මේක නලු බොඩිම වැඩි පෙන්නන්න නැහැ. අස් කරලා නැහැ. යන්කෝ රූම් එකේ මගේ ඇඳ පෙන්නන්න. මේ උඩ තියෙන මගේ ඇඳ මේක තමයි දැනට මගේ කාමරේ. බලමු අස් කරගන්න ඕනේ. ටිකක් අස් කරන්න තියෙනවා ගොඩක්. අස් කරලා බලමු. ටිකක් අඳුරේ මේ මම දන්නේ නැහැ කියලා. මම හිතන්නේ මෙතන එක ජනේලයක් විතරක් තියෙන නිසා තමයි අඳුරු. බලමු. ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ බ්ලොග් එක ගත්තේ මේ සෙමෙස්ටර් එකේ මුල. මේකට පස්සේ තමයි අපේ අවුරුදු උත්සවය තිබ්බේ. මට අවුරුදු උත්සවයේ වීඩියෝ එක ඉක්මනට එළියට දාගන්න ලොකු ආසාවක් තිබ්බ නිසා මම මේක එඩිට් කරන එක පැත්තක තියලා මගේ අවුරුදු බ්ලොග් එක එඩිට් කරා. ඒක අප්ලෝඩ් කරලා තියෙන ඔයාලත් ගිහලා බලන්න. හරිම ආතල්ලේ වීඩියෝ එක. ඉතින් මේක ගැන කියන්නම් දැන්. මං බෝඩිමකට ආවේ ෆස්ට් ටයිම් නෙමෙයිනේ. ඔයාලා මගේ ෆස්ට් ඉයර් කාලේ වීඩියෝ එකක් එහෙම දැකලා ඇති. එදාත් මම හිටියේ බෝඩිමක. මට සෙකන්ඩ් ඉයර් එකේ තමයි හොස්ටල් හම්බුනේ. ඉතින් බෝඩිම නුහුරු දෙයක් නොවුනට දැන් අර අවුරුද්දක් තනියම රූම් එකක ඒ කියන්නේ ළමයි තුන්දෙනෙක් එක විතරක් ඉඳලා තනි මේසයක් තියලා තනි කබඩ් තියලා මට බෝඩිමට ආවට පස්සේ ටිකක් හුරු නැහැ වගේ ගතියක් තිබ්බා. ඉතින් ඒක වැඩි හිතන්නේ නැතුව මම හිතාගත්තා බෝඩිමේ හොඳට ඉන්නවා කියලා. මොකද මට ඕන ළමයෙක් එක්ක ඉන්න පුළුවන්. ඒක මාත් එක්ක ඉන්න කට්ටිය ගොඩක් කියන දෙයක්. රෙඩි වෙනකොට මට වීඩියෝස් ගන්න බැරි වුණා. මම ඉක්මනට රෙඩි වෙලා ආවා ලෙක්චර් එකට. මොකද මට උදේ ලෙක්චර්ස් මිස් වුණානේ. දැන් ඉතින් මම මේ ලෙක්චර්ස් වලට ඉන්නවා කියලා හිතාගෙන ලෙක්චර් එකට කොහොම හරි ආවා. උගන්නපු දෙයක් ඉතින් ඔළුවට ගියේ නැහැ. අහන් හිටියා. හරිම කම්මැලි කමේ. මං විතරක් නෙමෙයි. ගොඩක් ළමයි නිදි කිරනවා. ඉතින් දන්නේ නැත්නම් පොඩ්ඩක් අර ප්‍රබෝධවත්ව පළවෙනි දවසේ පටන් ගන්න හැදුවට කොහෙද ඉතින් හිත දෙන්නේ නැහැ අනේ පටන් ගන්න නිදිමතම ඔළුවට එන්නේ. ඔය දැනුත් ඉන්නේ පට්ට කම්මැලි කමේ හිත ඊළඟට මොකද කරන්න කියලා. කොහොම හරි ඉතින් අන්තිමට දවස් පටන් ගත්තේම සෙමෙස්ටර් එක පටන් ගත්තේම හරිම අජූත විදියට කියලා අපේ උන්ගෙන් බැරිමුත් ඇහුවා. මේ විදියට තමයි ඉතින් මගේ සෙමෙස්ටර් එකේ මුල දවසේ ගෙවුනේ. අන්තිම ටිකත් බලලම යන්නකෝ රහසක් තියෙනවා. දන්නේ ඩස්ටර් ඩිලයින් මූණ ලෙක්චර් එකට ආවේ නෑ. තුනටම ආවා. පළවෙනි ලෙක්චර් එකට මුල් කරන එක පටන් ගත්තා. හැබැයි ඊළඟ ලෙක්චර්ස් දෙකට ආවලු මම ඒ උනාට දුලා ඔයා අරක දැම්මනේ ඔයා අපි කසාද බඳපු එක. ඔව් කාටද? කාටද? අයියරේ දා මල් ඔළුවේ ගහලා අපි අර මොකද